හලෝ ගයිස්, අද අපි හදන්න යන්නේ චිකන් ෆුල් රයිස් එක. කෙහෙල් කොලේ වගේ කන්න අමෘතව්‍ය අඩුවෙන් කෘත්‍රිම රසකාරක නැතුව ඉතාමත් රසට හදා ගන්න පුළුවන් චිකන් රයිස් එක තමයි ඔයාලට අද මම ගෙනල්ලා තියෙන්නේ. ලේසියෙන්ම හදා ගන්න පුළුවන් අත්‍තරම කියන්න මේක අපි බලමු හදන්න ඕන බඩ. අපිට කැරට් ඕනේ, ලීක්ස් ඕනේ, ඊට පස්සේ රතු ලුණු වෙනවා. ඊට පස්සේ ඔයාලා කරපිංචා, ඊට පස්සේ තලාගත් ඉඟුරු සුදු ලුණු, ඊට පස්සේ චිකන් ටිකක් මේ වගේ අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි මුලින්ම හැලියකට තෙල් ටිකක් දාගන්නවා. ඔයාලා තෙල් ටික දාලා තෙල් ටික රත් වීගෙන එද්දි ඔයාලගේ චිකන් ටික දාගන්න ඕනේ. මම මේ චිකන් තම්බලා තියෙන්නේ. චිකන් තම්බලා බෙදුවාම මේක අමුතුම රසක් තියෙනවා. ඔයාලට ඕන නිකන් දාගන්න පුළුවන්. මම චිකන් ටික තම්බලා තමයි තියෙන්නේ. හරිද? චිකන් ටික තම්බලා බෙදලා තියෙන්නේ. චිකන් ටික අපි හොඳට බෙද ගන්න ඕනේ තෙල් එකේ. එතකොට හොඳට චිකන් රසයි. ඊට ඔයාලට තෙල් මදි නම් තව තෙල් චුට්ටක් එකතු කරගන්න පුළුවන්. හොඳින් චිකන් ටික බෙද ගන්න. චිකන් ටික බෙදුනට පස්සේ ඔයාලට ඉඟුරු සුදු ලුණු ටික දාගන්න පුළුවන් තලාගත්ත. ඊට පස්සේ කපාගත්ත ලුණු. ඊට පස්සේ හොඳට කලවම් කරන්න ඕනේ චිකන් එක. තවදයක් තමයි චිකන් එක මම තම්බගද්දි චිකන් එක ලුණු දාලා තියෙන්නේ. හරිද? ඔයාලා චිකන් එක තම්බනවා ලුණු ටිකක් දාලා තම්බන්න. ඊට පස්සේ කරපිංචා ටික දාන්න ඕනේ. මේ ටික හොඳින් ටෙම්පරාදු කරගන්න ඕනේ අපි. ඊට පස්සේ අපි බිත්තරයක් කරලා දාගන්නවා ඒකට. අපි හොඳට බිත්තරේ බාගට බෙදෙනකන් තියන්න ඕනේ. හොඳටම බෙදෙන්න දෙන්න හොඳ නැහැ. බාගට බෙදුනහම තමයි බිත්තරේ මේ බත් ටික එකතු කරන්න ඕනේ අපේ. හොඳටම බිත්තරේ බෙදෙන්න දෙන්න. අපි මේ වගේ බිත්තරේ බෙද ගන්න ඕනේ බාගට එනකන්. දැන් බිත්තරේ බෙදලා තියෙන්නේ. අපි දැන් මේකට බත් ටික එකතු කරගන්න ඕනේ අපි. මම මේ බත් හොඳට මගේ බත් ටික මම තෙල් දාලා බත් ටික ලිපිලා තියෙන කීලි සම්බගේ තමාලට ගන්න ඕනේ. අනිත් සාල් අරගෙන සුදු හාල් ඒවා මේ අරන් රයිස් ගන්න ඇත්තට අමාරුයි රසමන්දි. එතකොට මේවා මේ හොඳට නිමෙන්න ඕනේ බත් එක රයිස් එක ගහන්න නම්. ඔයාලට දැන් රයිස් එක හවස ගන්නවා නම් උදේ වගේ තමයි බත් එක ලිබම් හොඳට ඔයාලට ගන්න නිමෙනවා. බත් එක ගන්නට හොඳට නිමිලා තියෙන්න ඕන රයිස් එක ගන්න. එතකොට තමයි හොඳ රසට එන්නේ. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මේකට අපි කපාගත්ත කැරට් ටික එකතු කරනවා. කැරට් ටික එකතු කරලා අපි හොඳට ආයෙ කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට දාලා තියෙනවා ගොට්ටු කොළ. හරිද? ඔයාලට කැමති නම් දාගන්න පුළුවන්. මම මේකට ගොට්ටු කොළක් දානවා. එතකොට ඒක අමුතුම රසක් තියෙන ගොට්ටු කොළක් දාපුවම ඔයාලට කැමති නම් එකතු කරගන්න පුළුවන් ගොට්ටු කොළ. මම එකතු කරලා තියෙනවා ගොට්ටු කොළ.
ඊට පස්සේ මෙයාගේ හොඳින් කලන්න ඕනේ. දැන් අපි දාන්න ඕනේ අමුද්‍රව්‍ය ටික. අපි ගම්මිරිස් ටිකක් දානවා. ගම්මිරිස් ඊට පස්සේ සීනි ලුණු දා ගන්න ඕනේ අපි රසයට. ඊට පස්සේ ඔයාලට කැමති නම් නොකියුබ් දාන්න පුළුවන්. මම මේක රසකාරක දාන්න නැතුනේ හදන්නේ. ඊට පස්සේ ඔයාලා දා ගන්න ඕනේ සෝය සෝස් ටිකක් දා ගන්න. සෝය සෝස් දාපුවම ඒක රස හොඳට සෝය සෝස් දාපුවම හොඳ රසක් එනවා වත් එකට. ඔයාලට කැමති නම් නොකියුබ් කැටයක් ඒ වගේ දා ගන්න පුළුවන්. මම දාන්නේ නොකියුබ් කැටි ඉතින් මං කියන්නේ රසකාරක අපි අඩු වෙන හදනින්ද නොකියුබ් එකතු කරන්නේ නැහැ. දැන් අපි කපාගත්ත ලීක්ස් ටික මේකට එකතු කරනවා. ලීක්ස් ටික වැඩි බෙදෙන්න ඕනේ. එතකොට අපි අර ලස්සන පාට යනවා. ලීක්ස් ටික භාගයට බෙදුනහම තමයි ලස්සන. ඒ වගේම සෑහෙන රසයි මේක. ඊට පස්සේ අපි දැන් හොඳට මේ කලවම් කරන්න ඕනේ. අපේ රස හොඳට වත් එකට වදින්න නම් හොඳට කලවම් කරන්න ඕනේ විනාඩි 2ක් විතර. මෙයාගේ අපි හොඳට කලවම් කරගන්න ඕනේ. විනාඩි 2යි විතර කලවම් කරගත්තා නැති හොඳටම. නැත්තම් මේක රස හරියට ඉන්නේ නැහැ කලවම් නැතුනම. දැන් අපේ රයිස් එක බෝදුරට හරි. දැන් අපිට රස බලන්න පුළුවන් අපේ රයිස් එක. දැන් හොඳට කලවම් කරා අපි. හරි අදලි ඉවරය වෙන අපේ රයිස් එක. තමත් අඩු කාලෙකින් හදාගත්තා. ඉතින් අපි හදාගත්ත රයිස් එක ගොඩක් රසයි. ඔයාලා try කරලා බලන්න. මේ ගොඩක්ම රසයි. කෙහෙල් කොළයාගේ කන්න හොඳම එක. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.